හරි ළමයි අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 O level වල ප්‍රතිශත ගාන 2019 O level වල 2019 O level වල ප්‍රතිශත ගාන හරිද මේක කියනවා A බැංකුව සහ B සමාගම විසින් පහළ දැන්වීම් පළ කර ඇතලු A බැංකුව ස්ථීර තැන්පතු සඳහා වසරකට 9%ක පොලියක් ගෙවයි අන්න දාලා තියෙනවා දැන්වීම B සමාගම කොටසක මිල රුපියල් 25ක් වන අතර වාර්ෂිකව කොටසකට රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවයි. ඔයාට මෙහෙම කොටස් දෙකක් දීලා තියෙනවා. ඔයා හදන පොලේ දෙපැත්තකට වෙන් කරගන්න. හරිද? දෙපැත්තකට වෙන් කරගෙන A B කියලා දාගන්න. එතකොට A සමාගම ගැන අපි මුලින් හිතමු. ලක්ෂයක මුදලක් හරියටක් නේ දාන්නේ. එතකොට මෙහෙට 50000යි මෙහෙට 50000යි. එහෙනම් මෙතෙන්ට මුදල සමානයි 50000. මෙතෙන්ටත් මුදල සමානයි 50000. හරියටක් ලක්ෂයක් තිබ්බේ හරියට මේකට ගියා මේකට ගියා. හරිද? ඊට පස්සේ ස්ථීර තැන්පතු සඳහා වසරකට 9% පොලියක් මේ 50000 දාලා තියෙන ස්ථීර තැන්පතුවක්. එහෙනම් 50000ට වසරකට 100ට 9 බෙදීම 100. බිංදු දෙකට බිංදු දෙකක් බිංදු දෙකක් පේනවා. දැම්මා 9 වරක් 5 45. එහෙනම් වසරකට රුපියල් කීයක පොලියක් ලැබෙනවද? රුපියල් 4500. මේකෙන් කොටස් මිලදී ගන්නවා. එතකොට අපි බලමු කොටස් ගන්න. 50000 දාලා රුපියල් 25 කොටස් ගන්න. එහෙනම් 25න් බෙදලා. එතකොට මෙතෙන්ට 2. එහෙනම් කොටස් 2000ක් ගන්න. කොටස් 2000ක් ගන්න මේ කොටස්. හරිද? එතකොට කොටසකට රුපියල් 1.50ක ලාභාංශ ගෙවනවා. එතකොට ලාභාංශ ආදායම එනවා 2000 වැඩි කරන්න ඕනේ 1.50යි. 2000 එකෙන් වැඩි කරොත් 2000යි. 750ක් කියලා කියන්නේ 1000යි. එතකොට 3000. හරිද? එතකොට ලාභාංශ ආදායම විතරක් රුපියල් 3000යි. ඊට පස්සේ මේගොල්ලෝ 25ට අරගෙන මේක විකුණන්නේ 26ටනේ. ඒ කියන්නේ එකක ලාභයක් තියාගෙන කොටස් 2000යි. එහෙනම් ප්‍රාග්ධන ලාභය කියලා තමයි අපි ඔකට කියන්නේ. ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය වෙන්නේ එක කොටසකින් රුපියලක්. ඒක වගේ කොටස් තියෙනවා 2000ක්. එතකොට මෙතනින් එනවා රුපියල් 2000. එතකොට මේකේ මුළු ආදායම වෙනවා 2000යි 3000යි රුපියල් 5000. එතකොට වැඩි ආදායමක් ලැබෙන්නේ 4500ද 5000ද? 5000නේ. 5000 කියලා කියන්නේ B සමාගම. එහෙනම් එම නිසා වැඩි ආදායමක් ලැබෙන්නේ B සමාගම. ඊට පස්සේ අපිට කියනවා වසරක් අවසානයේදී ඔහුට ලැබෙන මුළු ආදායම ඔහු ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් විදිහට දක්වනවා. එතකොට ආයෝජනය කරේ සම්පූර්ණයෙන්ම ලක්ෂයක්නේ. සම්පූර්ණයෙන්ම ලක්ෂයක්. එතකොට මෙයාට ඒ සමාගමෙන් හම්බුණා කොච්චරක්ද? රුපියල් 4500. B සමාගමෙන් හම්බුණා කොච්චරක්ද? රුපියල් 5000ක්. එතකොට ඔක්කොම කීයක්ද? 9500. එතකොට ඔක්කොම ආදායම රුපියල් 9500. එහෙනම් මේකෙන් 9500ක ලාභයක් ලැබෙනවා නම් ඒක ප්‍රතිශතයක් විදිහට දක්වන්න නම් අපිට පුළුවන් මේක මෙහෙම කරන්න. මම ඔකට කියන්නේ ලොකු ගාණ යටට දාලා පොඩි ගාණ උඩට දාන්න. එතකොට 9500 උඩ. ප්‍රතිශතයක් විදිහට දක්වන්න ඕන නිසා 100ට කියන එකෙන් වැඩි කරන්න. එතකොට බිංදු දෙකට බිංදු දෙකක් යපුණා. මෙතන බිංදු දෙකටත් මේ බිංදු දෙකක් යපුණා. 95 10න් බෙදන්න තියෙනවා. එතකොට 9.5යි 100ට. 9.5